වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලව. අද මම කතා කරන්න හිතුවේ සාමාන්‍යයෙන් ගෙදර පොඩි ටැංක් එකක පොඩි ඉඩක අඩු වියදමින් ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ග 10ක් ගැන. ඒ කියන්නේ මාළු හදන්න අලුත් කෙනෙක් වගේ නම් කියන්නේ මාළු හදන්න හුරු වෙන්න පුළුවන් වෙන්න පොඩි ඉඩක يعني ලොකු සාලි නැති කෙනෙක්ට සාමාන්‍ය පොඩි ටැංකියක් අරගෙන පොඩි ෆිල්ටර් එකක් සහ පොඩි ඔක්සිජන් ප්‍රමාණය පොඩි ඔක්සිජන් පම්ප් එකක් අරගෙන එහෙම කියලා අඩු වියදමකින් ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ග 10ක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ලේසියෙන් හදනකොට ඉතින් අපි මොන මාළු වර්ගයේ හැදුවත් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික නම් අපි අනිවාර්යෙන් කරන්න ඕනි. ඒ වගේ විදිහට ගත්තොත් අපි අඩුම තරමේ ටැංකිය මාසෙට දෙපාරක්වත් ටැංකියට වෝටර් චේන්ජ් එකක් දීලා ටැංකිය ක්ලීන් කරලා පිරිසුදු තියා ගන්න ඕන. නැත්නම් ඒක මොන මාළු හැදුවත් ඒ මාළුන්ගේ සෞඛ්‍ය හැටියට එච්චර හොඳ නෑ. ඒක නිසා ඒ වගේ පොඩි නටත්තුවක්වත් දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මාළු හදන්න නැතුව ඉන්න එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු මොනවද මේ මාළු වර්ග 10 කියලා. එතකොට මාළු වර්ග ගත්තම් මම මුලින්ම තෝරගත්තේ ගප්පි මාළු. ගප්පි ගත්තම් ගප්පි දැන් වර්ග කිහිපයක් ඉන්නවා කඩවල වල දැන්ට මාකට් එකේ. එතකොට කළු පාට ඉන්නවා, සුදු ඉන්නවා. එතකොට වර්ණ කලවම් වෙච්ච කට්ටිය ඉන්නවා. කියන්නේ පාට පාට ගප්පි. ඊට පස්සේ එක එක හැඩේ ගප්පි ඉන්නවා. පෙන්ද දිග කට්ටිය, පෙන්ද කොට කට්ටිය. එතකොට ඒ වගේ ගප්පි විශේෂ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ගප්පි මාළුන්ගේ මිලත් අනිත් මාළුන්ට සාපේක්ෂව ගොඩක්ම මිල අඩුයි. ගප්පි මාළුන්ගේ සාමාන්‍යයෙන් කළු සහ සුදු කියන කට්ටිය පොඩ්ඩක් ගණන් වැඩි. යාලා සාමාන්‍යයෙන් ජෝඩු රුපියල් 100ක් වගේ ඉන්නේ අද මිල. ඒක අනිත් මාළුන්ලා 100න් පල්ලෙහා ඉන්නේ ජෝඩුව. ඒකින්ද තමයි යාලා තෝරගත්තේ. අනික තමයි යාලා කියන්නේ ගප්පි ගෙතාවන් අපි අනිත් මාළු වගේ ගොඩක් ගේන්න ඕනේ නැහැ. ගප්පි ජෝඩු දෙකක් තුනක් වගේ ගෙනාවන් මාසයක් දෙකක් වගේ යනකොට යාලටක් ගාලා තනියම බෝ වෙනවා. ඒකින්ද ගප්පි ඉක්මනට يعني පොඩි ප්‍රමාණයක් ගෙනාමත් ටැංකිය පිරෙන්න ලොකු රංචුවක් හැදෙනවා යාලා. ඒකින්ද තමයි මම ගප්පි තෝරගත්තේ. අනිත් එක තමයි ගප්පින්ට ඔය පොඩි කෑම ප්‍රමාණයක් යන්නේ. කෑම වලට ලොකු වියදමක් යන්නේ නැහැ. අනිත් එක තමයි ගප්පින්ට පොඩි ෆිල්ටර් එකකින් පොඩි ටැංකියක් නිසා පොඩි ෆිල්ටර් එකක් දීලා පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ගප්පින්ට ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් ඕනේ නැති හින්දා වතුර තියෙන ඔක්සිජන් ටිකම ඇති යාලට. ඒකින්ද ෆිල්ටර් එකක් දාපුවම හොඳටම ප්‍රමාණවත්. දෙවෙනි මාළු විදියට මම තෝරගත්තේ ප්‍රේටි. ප්‍රේටි ගත්තාම ප්‍රේටිත් තමයි. ප්‍රේටිත් වර්ග කිහිපයක් ඉන්නවා. දැන් කළු, සුදු, කළුයි තැඹිලි මික්ස් වෙච්ච එකක ඉන්නවා. ඊට තනි තැඹිලි පාට. ඒ වගේ ප්‍රේටි වර්ගات ගොඩක් ඉන්නවා. එතකොට ප්ලේටින් එකේ මිලත් වෙන්නේ රුපියල් 100ක් හෝ ඊට අඩු මුදලක් තමයි ප්ලේටි වලට වෙන්නේ. එතකොට ප්ලේටිත් අර ගප්පි වගේම තමයි යාලා තනියෙන් බෝ වෙන හින්දා පොඩි ප්‍රමාණයක් ජෝඩු දෙක තුනක් ගෙනාවන් එයාලා බෝ වෙලා ලොකු රංචුවක් විදියට හැදෙනවා. ඒක නිසා එයාලත් හදන්න හරිම ලේසි. ඊළඟට මම තෝරගත්තේ මොලි. මොලි ගත්තාම මොලිගෙත් තමයි මොලිලත් ඉන්නවා. දැන් සෑහෙන කියන්නේ ජෝඩු වර්ග 3-4ක්ම ඉන්නවා. සුදු ඉන්නවා, කළු ඉන්නවා, බඩ ටිකක් ලොකු කට්ටිය ඉන්නවා, කෙට්ටු කට්ටිය ඉන්නවා, සුදු කළු මික්ස් වෙච්ච එක ඉන්නවා. රත්තරන් පාට කට්ටිය ඉන්නවා, තැඹිලි පාට කට්ටිය ඉන්නවා. ඒ විදිහට මොලිත් එහෙමයි. මොලි කියන්නේ සාමාන්‍යයෙන් මිල අඩු මාළු වර්ගයක් ජෝඩු රුපියල් 100න් පල්ලෙහා වෙන්නේ යාලත්. එයාලා පොඩි ටැංකියක අපිට ලේසියෙන් හදන්න පුළුවන්. ඒකින්ද තමයි යාලා තුන්වෙනි විදිහට තෝරගත්තේ. හතරවෙනි විදිහට මම තෝරගත්තේ සීබ්‍රා මාළු. සීබ්‍රාත් තමයි සීබ්‍රා කියන්නේ පොඩි මාළු වර්ගයක්. සාමාන්‍යයෙන් කප්පියගේ සයිස් එකෙන් තමයි යාලා. එයාලා ටිකක් ලස්සන හුරතල් මාළු වර්ගයක්. හදන්නත් හරිම ලේසි. ඊළඟ විදිහට මම ගත්තේ ටයිගර් බාබ්. ටයිගර් බාබ් කියන්නේ අර කොටියගේ ඉරි තියෙන එක රත්තරන් පාටගේ මාළුව කළු ඉරි වගේ තියෙන්නේ. අන්න ඒ මාළුව තමයි මම ගත්තේ. එයාලත් මාකට් එකේ ඉන්නවා. එයාලත් දුක් ගාණක් වෙන්නේ නැහැ. එයාලවත් අපිට පොඩි ටැංකිය එක හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජෝඩු 5-6ක් වගේ හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ටැංකිය එක අඩි ටැංකියක් ගත්තත් අපි අඩි ටැංකියක් ගත්ත එයාලා ජෝඩු 5ක් හදන්න පුළුවන්. ඒකින්ද එයාලත් හොඳයි පොඩි ටැංකිය එක ගෙදර සාමාන්‍ය අඩු වියදමකින් හදන්න. ඊළඟට ටෙට්‍රා මාළු. ටෙට්‍රා මාළු ගත්තම් ටෙට්‍රා මාළුත් දැන් වර්ග ගොඩක් ඉන්නවා. කියන්නේ එක එක පාට රතු, කහ, එතකොට තැඹිලි, රෝස පාට, ලා කොළ පාට වගේ පාට වර්ග ගොඩකින් දැන් ටෙට්‍රා මාළුත් ඉන්නවා. ටෙට්‍රා මාළුත් එමය යාලත් මිල වෙන රුපියල් ජෝඩුවක් රුපියල් 100ක් හෝ 120ක් වගේ මිලක් වෙන්නේ. එයාලත් අපිට හදන්න හරිම ලේසියි. අනිත් තමයි ටෙට්‍රා මාළු කියන්නේ ගොඩක් ලස්සන මාළු වර්ගයක්. මේ දවස් වල නම් ගොඩක්ම කට්ටිය හදන්න පෙළඹෙන්නේ මේ මාළු තමයි. මොකද එයාලා සාමාන්‍ය අනිත් මාළුට සාපේක්ෂව අලුතෙන් ආපු මාළු වර්ගයක්. එයාලා හරි ලස්සන මාළු වර්ගයක්. හදන්නත් හරිම ලේසියි. ඒ හින්දා ගොඩක් කට්ටිය මේ දවස්වල එයාලව ගන්නවා. ඊළඟට මම හත විදියට තෝරගත්තේ ගුරාමි මාළු. ගුරාමි මාළු ගත්තාම අර ගොඩක් ලොකු වෙන ජයන්ට් ගුරාමි කියන්නේ නෙමෙයි මම කතා කරන්නේ. අර බ්ලූ ගුරාමි, එතකොට ගෝල්ඩ් ගුරාමි කියලා ඉන්නවා. ගුරාමිගේ පොඩි සයිස් එක. ඒකට සාමාන්‍යයෙන් ලොකු වෙන්නේ නැහැ. උපරිම වර්ධනය අඟල් 3ක් හෝ 4ක් තමයි යාලා. එයාලා අපිට හදන්න පුළුවන්. එයාලා හදනවා නම් එයාලට පොඩි ෆිල්ටර් එකක් දීලා හදන්න පුළුවන්. අනිත් එක තමයි යාලත් වැඩි දෙකක වගේ ටැංකියක ජෝඩු 2ක් 3ක් 4ක් වගේ හදන්න පුළුවන්. අපිට මාළු සාමාන්‍යයෙන් 8ක් 10ක් වගේ හදන්න පුළුවන්. එයාලට අපි ඔක්සිජන් දෙන්න ඕනේ නැහැ. මොකද එයාලත් ලොකු ගුරාමි, ජයන්ට් ගුරාමි වගේ මොකද එයාලට වතුර උඩ උස්ම ගන්න පුළුවන්. ඒ නිසා එයාලට ඔක්සිජන් අවශ්‍ය නැහැ. එයාලා පොඩි ටැංකියක. එයාලට අනික තමයි එයාලට හොඳ ප්‍රත්‍යාධිකරණයක් තියෙනවා.
ඒ නිසා සාමාන්‍ය ටැංකිය සති දෙකකට සැරයක් ක්ලීන් කරත් එයාලට කිසිම ගැටලුවක් නැහැ. එයාලට ඒක ඉන්න පුළුවන්. ඒක නිසා තමයි යාළුවා තෝරගත්තේ. ඊට පස්සේ මම 8 වෙනියට තෝරගත්තේ ගෝල්ඩ් ෆිෂ් මාළු. ගෝල්ඩ් ෆිෂ් ගත්තා. ගෝල්ඩ් ෆිෂ් ලගේ දැන් වර්ග සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ගෝල්ඩ් ෆිෂ්ලා රත්තරන් පාටක ඉන්නවා, පෙඳ කොටයක ඉන්නවා, පෙඳ දිගේක ඉන්නවා, සුදු රත්තරන් පාට මික්ස් වෙච්ච එක ඉන්නවා. ඊට පස්සේ තැඹිලි එක ඉන්නවා. තැඹිලි සුදු මික්ස් වෙච්ච කට්ටිය ඉන්නවා. කළු ඒ වගේ ගොඩක් ගෝල්ඩ් ෆිෂ් වර්ග ඉන්නවා. එතකොට වෙළඳ පොලේ යාළුවාගේ මිල නම් සාමාන්‍යයෙන් යාළුවා නම් මගේ වටින් බවුන්ඩර් ටිකක් මිලින් වැඩි. සාමාන්‍යයෙන් ජෝඩුවක් රුපියල් 350 400ක් වගේ වෙනවා. ගෝල්ඩ් ෆිෂ් මාළු ගත්තා. යාළුවා හදනවා නම් අපි අනිවාර්යෙන් යාළුවට නම් ෆිල්ටර් එකක් අස්සව ඔක්සිජන් අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. මොකද ගෝල්ඩ් ෆිෂ් මාළුන්ට ගොඩක් ඔක්සිජන් ඕනි. ඒක නිසා යාළුවට ඔක්සිජන් පම්පයක් අනිවාර්යෙන් දෙන්න ඕනි. ඊළඟ තමයි යාළුවා කියන්නේ යාළුවා සාමාන්‍ය ප්‍රතිශතීකරණයට දුර්වල මාළු වර්ගයක් නිසා එයාලට අපි අනිවාර්යෙන්ම වතුර ෆිල්ටර් එකක් දෙන්න ඕනි. යාළුවේ ටැංකිය අපි අඩුම සතියකට සැරයක්වත් වෝටර් චේන්ජ් එකක් දීලා ටැංකිය පොඩ්ඩක් ක්ලීන් කරලා තියාගන්න බලන්න ඕනි ගෝල්ඩ් ෆිෂ් මාළු හදනවා නම්. ඊට පස්සේ මම තෝරගත්තේ 9 වෙනි මාළු වර්ගයේ විදිහට ඒන්ජල්ලා. ඒන්ජල් ගත්තනම් ඒන්ජල්ලාගෙත් වර්ග ගොඩක් ඉන්නවා. පාට වර්ග අනුව, හැඩය අනුව, පෙඳවල දිග සයිස් එක අනුව, ඒ කියන්නේ ලොකු වෙන ප්‍රමාණය අනුව එයාලගේ සෑහෙන වර්ග ටිකක් ඉන්නවා. එයාලා සාමාන්‍යයෙන් අපිට අඩි දෙකක වගේ විදුලි ටැංකිය එක මාළු ජෝඩු 4ක් 5ක් වගේ හදන්න පුළුවන්. එයාලා අත් එකක් හදනම ලේසි. අනිත් එක තමයි එයාලට ඔක්සිජන් නම් මහලුකුවට දෙන්න ඕනේ නැහැ. ෆිල්ටර් එකක් නම් අනිවාර්යෙන් දෙන්න ඕනේ එයාලට. ඊළඟට එයාලට වතුරෙන් උඩුස්ම ගන්න පුළුවන්. එයාලා ගෝල්ඩ් ෆිෂ් මාළුනේ එකට හදන්න බෑ. එයාලා කොටා ගන්න බලනවා. ඒකෙන් තේ දෙන්න නම් ගැලපෙන්නේ නැහැ. වෙන වේ මම අනික් කතා කරපු ගපි පේටි මෝලි වගේ මාළුත් එක්ක යා විතර හදන්න පුළුවන්. ඊට පස්සේ මම අන්තිම මාළුවා විදියට තෝරගත්තේ බෙටා ෆිෂ්. අපි කවුරුත් දන්න ෆයිටර් ෆිෂ් කියන්නේ. අන්න ඒ මාළුවා ෆයිටර් ෆිෂ් ගත්තාම මම එයාව අන්තිමට තෝරගන්න හේතුව තමයි එයාලා අනිත් මාළුත් එක්ක හදන්න බෑ කියන්නේ එයාලා අනිත් මාළුවට කොටන්න බලනවා. ඒක නිසා එයා ගොඩක් ඇග්‍රෙසිව් මාළුවෙක්. ඒ නිසා තමයි එයා අන්තිමට තෝරගත්තේ. එයාව හදනවා නම් අපිට එයාවයි තව එයාට ගැලපෙන ෆීමේල් කෙනෙක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් එයාත් එක්ක අපිට හදන්න පුළුවන් තව මාළු පොඩි ප්‍රමාණයක් ඉන්නවා. මෝලි, ඊට පස්සේ ප්ලේටි, සීබ්‍රා, ටෙට්‍රා මාළු. එයාලත් එක්ක සාමාන්‍යයෙන් බෙටා ෆිෂ් කියන එක නා එච්චරම ඇටැක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා එයාව අපිට තෝරගන්නත් පුළුවන්. මේ මාළු ටික තමයි කියන්න තියෙන්නේ. මේ මාළු 10 ගැන තමයි මම කතා කරේ. එතකොට මේ ගැන කතා කරන්න ලොකු හේතුව තමයි ගොඩක් ලොකු ටැංකියක් හදන්න සල්ලි නැති. එතකොට ලොකුවට නඩත්තු කරන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ජොබ් වලට ගිහිල්ලා එතකොට ඉස්කෝලේ යන ගමන් මාළු හදන්න කැමති කට්ටිය ඉන්නවා. එයාලට ලේසියෙන් හදන්න පුළුවන්. පොඩි ඊටක අඩු ගෙදමින් අඩු නඩත්තු වගේ හදන්න පුළුවන් මාළු ටිකක් තමයි මෙයාලා. අපිට දැන් මේ මාළු ගත්තා. මේ මාළුගේ බෙටා ෆිෂ් සහ ගෝල්ඩ් ෆිෂ් ඒන්ජල් මාළු ඇරෙන්න අනිත් මාළු සේරම වගේ එකට මික්ස් කරලා හදන්න පුළුවන් වර්ග කීපයකින් දාලා. ඒක තමයි හොඳම දේ වෙන්නේ. ඊළඟ දේ තමයි මෙයාලට කෑම් වියදම ගත්තත් මාළු කෑම් වියදමක් යන්නේ නැහැ. මොකද මෙයාලා පොඩි මාළු වෙනදා සාමාන්‍යයෙන් මෙයාලා සතියකට කන්නේ මාළු ග්‍රෑම් 50 100ක් අතර ප්‍රමාණයක් තමයි අපි ගන්න අපි හදන ප්‍රමාණයම තමයි තීරණය වෙන්නේ. ඒක නිසා මේ වගේ මාළුන්ට කෑම දෙන්නකොට අපිට සාමාන්‍යයෙන් මාස රුපියල් 200කින් කෑම දීලා මෙයාලව නඩත්තු කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙයාලට එහෙම ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් ඕනේ නැහැ. එතකොට ලොකු ටැංකිය ඕනේ නැහැ. ලොකු ෆිල්ටර්ස් ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි ෆිල්ටර් එකක් දීලා පොඩි ඔක්සිජන් පම්ප් එකක් දීලා මේ මාළුන් හදන්න පුළුවන්. ඒ ටික තමයි මෙයාලා ගැන කියන්න තියෙන්නේ. අද කතා කරේ අඩු වියදමකින් හදන්න පුළුවන් මාළු ගැන. මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න හිතන් ඉන්නවා මොන්ස්ටර් ෆිෂ්ලට ගැලපෙන අද දැන් වෙළඳ පොලේ අපිට ගන්න ඉන්න හොඳ මොන්ස්ටර් ෆිෂ්ල ගැන. ඒ වීඩියෝ එක ඊළඟ සතියේ අඟහරුවාදා දිහාට වැටෙයි. ඒකත් එනම් බලාපොරොත්තුෙන් ඉන්න කියලා කියනවා. ඒක තමයි මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක ඔලව දාලා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා යාළුවන්ට බලන්න වීඩියෝ share කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න.